මම ප්‍රදීප් චාල්ස් අභිමානී ජනජය පක්ෂයේ නායක විශේෂයෙන්ම අද දින මාධ්‍ය හමුව ලබා දුන් සියලු මාධ්‍ය ආයතන වලට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද මේ රටේ සුවහසක් ජනතාව සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වෙමින් සිටින මොහොතක අපේ රටේ සමහර උදවිය අපේ රටේ අභිමානය ලෝකෙට විදාපාපු ක්‍රීඩාවටත් කෙලවන සයිස් එකක් තමයි අද තියෙන්නේ. ඒක නිසා අපි දන්නවා මේ රටේ සමහර මුදල් තියෙන උදවිය මුදල් වියදම් කරලා අද ගන්න ඩීල් ක්‍රම වේදය විශේෂයෙන්ම නැවැත්විය යුතුයි. ඒක නිසා අද අපේ රටේ අභිමානය රැකගත් අපේ රටේ ලෝක කුසලානය ගෙනාවු ක්‍රිකට් වෙනුවෙන් කතා කරන්න තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව කියන්නේ. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි මතක් කරනවා සමහර කීප දෙනෙක් යම් කිසි විදියකින් තමන්ගේ කට්ටිය ක්‍රිකට් බෝඩ් එක ඇතුළට දාගන්න එක එක විධිවිධාන ගෙනල්ලා එක එක ක්‍රමවේද නියාමනය කරලා එක එක ක්‍රමවේද වලින් අපේ රටේ ඉන්න ගරුතර මහා සංඝරත්නයේ සමහර මුදලට විකිනෙන ඩීල් කාරයෝ කීප දෙනෙක් එකතු කරගෙන සමහර කට්ටියට පුංචි මුදල් කීපයක් දීලා ක්‍රිකට් බෝඩ් එක ගාවට ගෙනල්ලා අසික්කිත වැඩක් මේ දවස්වල කරනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා අපේ හාමුදුරුවනේ පන්සලේ බණ ටිකවත් හරියට කියා ගන්න දන්නේ නැති හාමුදුරුවෝ කීප දෙනෙක් ගෙනල්ලා ක්‍රිකට් බෝඩ් එකේ ඉස්සරහා කෑ ගන්නවා එක එක විදියට චෝදනා ගොනු කරලා. ඉතින් අපි විශේෂයෙන්ම මතක් කරනවා අපේ රටේ ක්‍රිකට් වලපල්ලට ගිහිල්ලා තිබුණ වෙලාවේ ජාත්‍යන්තර පුහුණුකරුවන් මේ රටට ගෙන්වීම නවත්තලා අපේ රටේ ලෝක ක්‍රිකට් කුසලානය ලංකාවට ගෙනාපු අපේ රටේ ක්‍රිකට් වීරයෝ කීප දෙනෙක් දේශීය දේ හොඳයි කියලා ප්‍රධාන පුහුණුකරු වශයෙන් දාගෙන තේරීම් කාරක කමිටුවට දාගෙන අපේ රටේ ක්‍රිකට් රැක ගන්න උත්සාහ කරා. එතකොට මේ වෙනකොට අපේ රටේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ක්‍රිකට් පුහුණු කරන්නේ අපේ රටේ දේශීය නායකයෙක්, විදේශීය කෙනෙක් නෙවෙයි. එතකොට තේරීම් කාරක කමිටුවේ ඉන්නේ ශ්‍රී ලංකාවේ ලෝක කුසලානය ලංකාවට ගේන්න දායක වුණු ක්‍රිකට් ක්‍රීඩකයෝ. දැන් ශම්මි සිල්වද ග්‍රවුන්ඩ් එකට බෑලා ක්‍රිකට් ගහන්න ඕනි. මම අහන්නේ විශේෂයෙන් මේක. ඒ නිසා අපි දිගටම කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගිය කාල වකවානුව තුල එක දිගට ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලි 8ක් ජයග්‍රහණය කරලා තියෙනවා. එන්න ඔක්කොම එකතු වෙලා අපි ශම්මිව ගෙදර යවමු. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක දිගට තරඟාවලි ජාත්‍යන්තර තරඟාවලි 8ක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒක නිසා උඹලා ඔක්කොම වරෙල්ලා උඹලා ඔක්කොම වරෙල්ලා ශම්මිව ගෙදර යවමු. හරි. ඊට පස්සේ මේ ක්‍රිකට් අපේ රටේ ක්‍රිකට් බෝඩ් එක ලෝකේ දෙවෙනි පොහොසත්ම ක්‍රිකට් බෝඩ් එක ලංකාවට ශම්මි ගෙනල්ලා තියෙනවා. ඔක්කොමලා එකතු වෙලා වරෙල්ලා අපි ශම්මිව ගෙදර යවමු. මොකද්ද මේ කරන්නේ? ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා ලෝකේ ධනවත්ම දෙවෙනි ක්‍රිකට් බෝඩ් එක ලංකාවට ගේන්න ශම්මි සිල්වා වැඩේ කරලා තියෙනවා. ජාත්‍යන්තර තරඟාවලි ලංකාවට ගේන්න වැඩේ කරලා තියෙනවා. ශම්මි සිල්වාගේ රස්සාව ග්‍රවුන්ඩ් එකට බෑලා ක්‍රිකට් ගහන එක නෙවෙයි. සභාපති කෙනෙක් කියන්නේ කවුද? සභාපති කෙනෙක්ගේ තියෙන වගකීම මොකද්ද කියලාවත් දන්නේ නැති. මුදලට යටත් වෙලා ඩීල් දාන සමහර කණ්ඩායම් ක්‍රිකට් බෝඩ් එක ගාවට ගිහිල්ලා Tamanට උවමනා කට්ටියක් ක්‍රිකට් බෝඩ් එක ඇතුළට දාගන්න මේ අසික්කිත වැඩේ කරනවා. ඒකට සමහර සමාජ මාධ්‍ය වල යම්කිසි පොඩි මුදල් දීලා සමාජ මාධ්‍ය ජාලාවේ ජනමතයක් නිර්මාණය කරනවා. මේ අසික්කිත වැඩේ අපිට කරන්න දෙන්න බෑ. ඒක නිසා තමයි අද අභිමානී ජනජය පක්ෂය විශේෂයෙන්ම මේ මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ. මොකද හොඳට බලන්න මේ ක්‍රිකට් බෝඩ් එක ඉස්සරහට යන්නේ කවුද කියලා. මේ ක්‍රිකට් බෝඩ් එක ඉස්සරහට ගිහිල්ලා ශම්මිව ගෙදර යවන්න try කරන්නේ කවුද? දැන් ශම්මිව ගෙදර යවන්න බෑනේ ඇත්තටම. ශම්මිට දූර කාලයක් තියෙනවා. ඒ කාලය වෙනකන් ශම්මි මේකේ ඉන්න ඕනේ. එතකොට ශම්මි නෙවෙයි තේරීම් කාරක කමිටුවේ ඉන්නේ. ශම්මි නෙවෙයි බෝල දාන්න පුහුණු කරන්නේ. ශම්මි නෙවෙයි බැට් කරන්න පුහුණු කරන්නේ. ශම්මි නෙවෙයි කීප් කරන්න පුහුණු කරන්නේ. ශම්මි නෙවෙයි ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා කාපට් ටික ඇදලා දාන්නේ. ශම්මි නෙවෙයි ග්‍රවුන්ඩ් එකේ තන තීරු හදන්නේ. ශම්මිගේ වගකීමක් තියෙනවා සභාපති කෙනෙක් වශයෙන්. ශම්මිගේ වගකීම කරමු. දැන් මේ දවස්වල නියම කතාවක් ගෙනාවා ශම්මි සූදුකාරයා ශම්මි කියනවා මැච් දිනන්න පරදින්න ඔක්කොම තීරණය කරන්නේ ශම්මි කියලා. හරි.
ශම්මි මැච් දිනන්න පරදින්න තීරණය කරනවා නම් ශම්මි මොකද්ද කියන්න ඕනේ? ඕස්ට්‍රේලියා මැච් එක පරදින්න කියන්න ඕනේ. ඕස්ට්‍රේලියාව දින්නොත් තමයි වැඩිපුර ගාණක් සූදුවේ ගෙවන්නේ. එතකොට අපේ කට්ටිය ඕස්ට්‍රේලියාවේ මැච් එක දින්න. දැන් ශ්‍රී ලංකාවයි ඕමානයේ තරඟ කරනවා. ශ්‍රී ලංකාවයි අයර්ලන්තයේ තරඟ කරනකොට වැඩිපුර බැට් වැටෙන්නේ ශ්‍රී ලංකාව දිනන්න. හරිද? එහෙනම් අපි මොකද්ද කියන්නේ? ඕමාන්ට පෙරදියන්. එතකොට තමයි බුකිය දිනන්නේ. අයර්ලන්ඩට පෙරදියන්. එතකොට තමයි බුකිය දිනන්නේ. දැන් එහෙම දෙයක් නෙවෙයිනේ මහත්තයෝ මෙතන තියෙන්නේ. දැන් ඕස්ට්‍රේලියාවට ගාලා දිනනකොට ජයසූරියට තමයි අත්පුඩි පාරෙන්නේ. මාලිංගට තමයි අත්පුඩි පාරෙන්නේ. හරි? කාට හරි මැච් එකක් පෙරදුන ගමන් ශම්මිට තමයි පලිය දාන්නේ. දැන් මේක මේ හරි නාඩගමක් වෙලා. මේ දේශපාලන ඕමනාවට අපේ ජාත්‍යන්තර ක්‍රිකට් අභිමානය මුදලට පාවල දෙන වැඩක් මේ කරන්නේ. ඒක නිසා අපි විශේෂයෙන්ම කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි හල්ලස්සා දූෂණ කමිෂන් සභාවටයි වහාම මේ කට්ටිය මොනවද කරන්න කියලා විමර්ශනයක් කරලා මේ කට්ටිය කොහින්ද මේ මුදල් ලබාගෙන මේ වැඩ කරන්න කියලා වහාම මොවුන් අත්අඩංගුවට ගන්න. එහෙම නැති වුණොත් මොකද්ද වෙන්නේ? ජාත්‍යන්තර කීර්තිය දිනාපු ක්‍රිකට් මේ මිනිස්සු ජාත්‍යන්තරයේ ඉදිරියේ මේ අභිමානය බල්ලට දාලා අපේ රටේ ගෞරවය බල්ලට දාලා අපේ රටේ තියෙන ක්‍රීඩාවේ අනාගතය විනාශ කරන්න මේ කරන තුප්පහි වැඩ නවත්තන්න වහම මේකට ආණ්ඩුව මැදිහත් විය යුතුයි. විශේෂයෙන්ම අපි මතක් කරනවා දැන් ඉන්න ක්‍රීඩකයන් සම්බන්ධ. අපි ක්‍රීඩකයන්ට දොස් කියන්න කැමති නෑ. මොකද මේ ටුර්නමන්ට් එකේ වනිදු අසරංග මතීෂ පතිරණලා ඉන්ජෙක්ට් වෙලා තියෙනවා. ඒ ඉන්ජරි වුණාම ලෝකේ ඉන්න හොඳම වෛද්‍යවරු ගෙනල්ලා ශම්මි සිල්වා මේ මිනිස්සුන්ට වෙදකම් කරනවා. හරි? අපි දන්නවා දැන් මේ ක්‍රීඩකයෝ ඇවිල්ලා කවදරි දොසක් කියලා තියෙනවද? ශම්මි පඩි දීලා නැහැ. ශම්මි අපිට බෙහෙත් දීලා නැහැ. ශම්මි අපිට කණ්ඩ දීලා නැහැ. අපේ ක්‍රිකට් වලට මේ වගේ අඩුපාඩු කරලා තියෙනවා කියලා ක්‍රිකට් ක්‍රීඩකයෝ ඇවිල්ලා දොස් කියලා තියෙනවා. කිසිම තැනක දොසක් කියලා නැහැ. නමුත් අපි ක්‍රීඩාව දකිනවා. අපි 96 ක්‍රීඩාව දැක්කා, 2014 ක්‍රීඩාව දැක්කා, දැනුත් මේ ක්‍රීඩාව දකිනවා. දැන් ඉන්න ක්‍රීඩකයන්ගේ කරේ මාල ගොඩයි. දුවලා ගිහිල්ලා බෝලයක් දාපු ගමන් මාලයි සුර ටිකයි එළියේ. නැවත ඇවිදගෙන එනකොට සුර ටිකයි මාල ටිකයි ජර්සි ඇතුළට දාගෙන තමයි ක්‍රීඩා කරන්නේ. දැන් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අපි දැක්ක මැච්. කාගේ හරි කරේ මාලයක් දැක්කද? අර වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් කණ්ඩායම දැක්ක. කාගේ හරි කරේ මාලයක් ටිකෙන් ටිකට ඇතුළට දාගෙන අර ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලම් කරන මේ පැය 6-7ට මාලේට අවධානය යොමු කරනවද? මාලේ කර ඇතුළට දාගන්න ජර්සි ඇතුළට දාගන්න අවධානය යොමු කරනවා. අඩුපාඩු තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පසුබෑමට ලක්වීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් නැත්තේ නෑ. මොකද මිනිස්සු සල්ලි දීලා ක්‍රිකට් බලන්න යනවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩක දැන් බලන්න ගිය සතියේට එපිට සතියේ ලොකු වැඩක් කරන්න ලෑස්ති වුණා සමහර හාමුදුරුවෝ. හරිද? සටන් පාටයක් අදලා ක්‍රිකට් බෝඩ් එක ගාවට එන්න කිව්වා සියලුම ජනතාවට. මේ ක්‍රිකට් බෝඩ් එක ෂූ ගාලා 25ක් හිටියා. 35000කට වැඩි හිටියා මැච් එක බලන්න ගිහිල්ලා පාකිස්තාන ශ්‍රී ලංකා මැච් එක බලන්න ගියා. ඉතින් ඒක තමයි කියන්නේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ. ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීම වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ආදරය වෙනුවෙන් මැච් බලන්න යනවා. ඉතින් හොඳ ගේමක් දෙන එක ක්‍රීඩකයන්ගේ වගකීම. හොඳ ගේමක් දෙන විදියට ක්‍රීඩකයෝ පුහුණු කිරීම පුහුණුකරුවන්ගේ වගකීම. තේරීම්කාරී කමිටුවේ වගකීම තමයි හොඳ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළට නවක ක්‍රීඩකයෝ ගෙනීම. ඉතින් මෙවැනි අවස්ථාවක් තියාගෙන මෙවැනි වැරදි ගොඩක් ක්‍රිකට් බෝඩ් එක ඇතුලේ තියාගෙන ඇඟිල්ල දික් කරනවා සභාපතිට. ටක් ගාලා දේශපාලනික වශයෙන් දේශපාලන ඕමනාව වශයෙන් ටක් ගාලා කීප දෙනෙක් ලෑස්ති කරනවා ශම්මි සිල්වට එරෙහිව ගිහිල්ලා මේවා කරන්න කියලා. ඉතින් මේක හැමදාම කරන නාටකම. මේ ශම්මි සිල්වව එලවන්න බලන්නේ ක්‍රිකට් හදන්න නෙමෙයි. ක්‍රිකට් තේරීම්කාරක කමිටුවට තමන්ගේ කණ්ඩායමක් හොබා ගන්න. ශම්මි සිල්වව එලවන්න බලන්නේ මේ ක්‍රීඩාව දිනන්න ඕනකම නිසා නෙමෙයි. තමන්ට ලැබෙන මුදලට ගිහිල්ලා ක්‍රිකට් බෝඩ් එක ඉස්සරහා ගාව කෑ ගන්න එක. හරිද? මේ ජනමතයක් ගොඩනගන්න ලොකු උත්සාහයක් දරනවා. නමුත් මොකද මේ 6-7 දෙනෙක් 20 දෙනෙක් 25 දෙනෙක් ගෙනලා නිකන් ෆේල් වෙලා රටේ තියෙන අභිමානය ජාත්‍යන්තර ඉදිරියේ කෙලසනවා. ඉතින් මේ ක්‍රිකට් ක්‍රීඩාව කෙලසීම තුල අපේ පාසල් ක්‍රිකට් අනාගතය ඉවර වෙනවා. දිස්ත්‍රික් ක්‍රීඩා ක්‍රිකට් අනාගතය ඉවර වෙනවා. පළාත් ක්‍රීඩා අනාගතය ඉවර වෙනවා. අපිට ලොකු අඩුපාඩුවක් තියෙනවා ක්‍රීඩකයන්ගේ, දක්ෂයන්ගේ.
ඒ ක්‍රීඩකයෝ දක්ෂයෝ නිර්මාණය කරන්න තියෙන තෝතැන්න වහන්න තමයි මේ රුපියල් 10000ට 15000ට ගිහිල්ලා කුලියට කහින්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා මේ අසික්කිත වැඩේ කරන්න එපා. මොකද මේ රටට අභිමානයක් ගෙනාවු ක්‍රිකට් ක්‍රීඩාව වගේම මේ රටේ තියෙන තවත් ක්‍රීඩා රාශියක් ගොඩනැගීමේ අවශ්‍යතාවය තියෙන මොහොතක තමයි මේ වගේ වැඩ කරන්නේ. ඔය බලු වැඩේම කරා ක්‍රීඩකයන්ට. එදා ඔස්ට්‍රේලියා මැච් එකට ඉස්සෙල්ලා මැච් එක පෙරදිනකොට ක්‍රීඩාංගණයේ ඉඳලා හූ තිබ්බා ක්‍රීඩකයන්ට. එතකොට ජාත්‍යන්තරයේ මේක බලාගෙන ඉන්නවා. අපේ ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම බහිනවා. ඒ මානසික මට්ටම ක්‍රීඩකයන්ගේ බැස්සට පස්සේ ක්‍රීඩකයන්ට රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ තියෙන මානසික මට්ටම නැති වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා මේ ජාත්‍යන්තරයේ ඉස්සරහා අපේ රටේ තියෙන ක්‍රිකට් අභිමානය වලපල්ලට දාන්න මේ වැඩේ කරන්නේ. ඒ වගේම ඕස්ට්‍රේලියා මැච් එක ගහලා දින්න වෙලාවේ උම්ම ගිහිලා අපුඩිය ගහනවා. ඉතින් ඒක නිසා අපි කියනවා විශේෂයෙන්ම මේක කරන්නේ මේ සුළු කණ්ඩායම මේ 10ක් 15ක් එකතු කරගෙන මේ පොඩි කණ්ඩායමක් මේක කරන්නේ. ඒක නිසා අපි ජනාධිපතිවරයාට කියනවා විශේෂයෙන්ම ඔබතුමා මේ ක්‍රීඩාව වෙනුවෙන් වහාම අවධානය යොමු කරලා මේ තේරීම්කාරක කමිටු එතකොට මේ ජනාධිපතිතුමා මේ රට කරනවා වගේ ජනාධිපතිතුමාගේ වැඩේ මේ ජනාධිපතිතුමා කරන්නේ නැහැ මේ බල්ලගේ වැඩේ බල්ලට බාර දීලා බූරුවගේ වැඩේ බූරුවට බාර දීලා ජනාධිපතිතුමා කරන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා ඇති කළා රටේ අභිමානය රැකගන්න බලන එක. ඉතින් මේක ජනාධිපතිතුමනි වෙලා තියෙන්නේ විශේෂයෙන්ම මේ ක්‍රිකට් බෝඩ් එක පිළිබඳව යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මේ ගැටලුව තියෙන්නේ ක්‍රීඩකයන් අතර. මේ ගැටලුව තියෙන්නේ තේරීම්කාරක කමිටුව අතර. මේ ගැටලුව තියෙන්නේ පුහුණුකරුවන් අතර. ඒ හැර මේක පාලකයට වැරදි කියලා අරයට වැරදි කියලා මෙයාට වැරදි කියලා වහන්න පුළුවන් එකක් නෙවෙයි. මේ නිකන් ඇවිල්ලා මේ රුපියල් 500ක් 2000ක් දීලා කාවරියවල ක්‍රිකට් බෝඩ් එකේ නම විනාශ කරලා ජාත්‍යන්තර ඉදිරියේ ක්‍රිකට් විනාශ කරන්න හදන මේ වැඩක් කියන එක තමයි අපි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. දැන් එක ඇජෙන්ඩා වලට කීයක් හරි දීලා අපේ ක්‍රිකට් විනාශ කරන්න හදන ජාත්‍යන්තර දේශද්‍රෝහී කුමන්ත්‍රණයක් තියෙනවා නම් වහාම ඔය ක්‍රිකට් බෝඩ් එක ගාවට යන කට්ටිය කැඳවල විමර්ශනයක් ආරම්භ කරන්න. ඔවුන්ගෙන් සාක්ෂි විමසන්න. මොකද මේක සූදුවකට කරනවා කියලා බොරු ජනමතයක් හදලා රටේ කීර්තිනාමය අපකීර්තියට පත් කරන වැඩ කාලකන්ණි වැඩක් තමයි මේ කරන්නේ. ඒක නිසා අපි ජනාධිපතිතුමාගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. මේ රටට ලෝක කුසලානය ගෙනල්ලා ක්‍රීඩකයන් කරේ රටේ කීර්තිනාමය ජාත්‍යන්තරයේ ඉදිරියේ අභිමානයකට ලක් කරපු එක අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ 2014 ලංකාවට වර්ල්ඩ් කප් එකක් ගෙනල්ලා නැවතත් ඒ අභිමානය දෙගුණ තෙගුණ කරලා ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන උන්නතිය ඉදිරියට ගෙනියන්න වැඩ කරපු ක්‍රීඩකයෝ ඉන්නේ. ඒ නිසා විශේෂයෙන්ම කියනවා මේ ක්‍රිකට් බෝඩ් එකේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ පිළිබඳව මේ අසික්කිත විදියට ජනමතයක් නිර්මාණය කරලා මේ රටේ ඉන්න සංචාරකයන්ටත් වැරදි මත නිර්මාණය කළ මේ රටේ සංචාර ශාස්ත්‍රය කඩාවැටලා මේ රට විශ්වාස කළ ක්‍රිකට් බලන්න එන ජාත්‍යන්තර ජනතාවගේ ඒ ආකර්ශනීයභාවය නැති කරන්න හදන කාලකන්ණි අවතක්සේරු වැඩ කරනුන්ව වහාම අල්ලලා හිරගෙදරට දාලා විමර්ශනය කරන්න පටන්. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරනවා අපේ ක්‍රීඩකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා අභිමානී ජනජය පක්ෂය හැටියට ඕගොල්ලෝ මේ ක්‍රිකට් පිටියකට බැස්සම Tamanට කියලා තියෙන තමන්ගේ තැන රැක ගන්න ක්‍රීඩා කරන්න කියන ඉල්ලීම අපි විශේෂයෙන්ම කරනවා. අපි දන්නවා මේ දවස්වල ක්‍රිකට් ක්‍රීඩකයෝ අපේ දක්ෂ ක්‍රීඩකයෝ ඉන්ජෙක්ට් වෙලා තියෙනවා. නමුත් අඩුපාඩු රැසක් තියෙනවා. ඒ අඩුපාඩු හරිගස්සගෙන අපි ඉදිරියට යන්න ඕනේ. අපි හොඳ රටක්, අපි ලෝකයේ ක්‍රිකට් හොඳට ගහපු රටක්. ඒක නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ හැම දෙයක්ම අහගන්න තියෙන්නේ මේ හැම කෙනෙක්ම ඩීල් දාන්න මේ හැම කෙනෙක්ම ජාත්‍යන්තර ඉදිරියේ අපේ ක්‍රිකට් නැති කරන්න හදන මේ අසික්කිත උත්සාහය පරාජය කරන්න අපේ ක්‍රීඩකයෝ කෙලින් ඉඳලා ඒ වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරනවා සභාපති කෙනෙක්ගේ රාජකාරිය මොකද්ද කියලා දන්නේ නැති උන් ක්‍රිකට් බෝඩ් එක ඉස්සරහට ගිහිල්ලා හූ තියෙන එකයි ග්‍රවුන්ඩ් එකේ ඉඳලා හූ තියෙන එකයි කරුණාකරලා නවත්තන්න. එහෙම නැති වුණොත් හෙට අනිද්දා ඔවුන්ට විරුද්ධව අපිට වෙනවා මහපාරේ සටන ආරම්භ කරන්න. මේක ඇවිල්ලා මේ පාලනික වශයෙන් අරය විවේචනය කරන එක මෙයා විවේචනය කරන එක නෙවෙයි. අපේ රටේ ක්‍රිකට් අපේ රටේ අභිමානය මේක ජාත්‍යන්තර ඉදිරියේ හැල්ලුවට ලක් කිරීමේ වැඩක්. ඒක නිසා වහාම මේක නවත්තන්න ඕනේ. මේක නැවැත්තුවේ නැත්තම් මහත්තයෝ හෙට අනිද්දා වෙනකොට ක්‍රිකට් වලට ආදරය කරන සුවහසක් රසිකයෝ 35000ක් එකතු කරගෙන අපි එනවා උඹලගේ ගෙවල් ඉදිරි පිටට. ඒ නිසා වහාම අපි මේ අවස්ථාවේ විශේෂයෙන්ම මතක් කරනවා
මුදලට යටත් වෙලා කරන අලුකුත් තේරු වැඩ නවත්තලා අපේ රටේ අභිමානය අපේ රටේ නාමය ජාත්‍යන්තරයේ ඉදිරියේ පාවල දෙන වැඩ නොකර වහම ඔය සිවුරත් රැකගෙන ගෙවල් වලට යන්න. එහෙම බැරි වුණොත් ඉදිරියට අපිට සිද්ධ වෙනවා සුවහස ක්‍රිකට් රසිකයොත් එක්ක ඔබතුමන්ලාගේ ගෙවල් ඉදිරියට එන්න. මොකද්ද හේතුව? මේ මුදලට කරන ඩීල් එක නවත්තන්න අපි මේ සටන අතට ගන්නවා කියන එක මේ අවස්ථාවේ විශේෂයෙන්ම මතක් කරනවා. ලක්තිරණ පුවතකට එහාගේ රට ගැන කැක්කුමක්